දැන් ඉන්නේ කොහෙද? සම්බුත්තේ ගම. හායි කොහොමද ඔයාලට? අදත් මම මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ටිකක් දිග vlog එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. අපි බලමු එහෙනම් මේ vlog එක මොකක්ද කියලා. මම අපේ පවුලයත් එක්ක අනුරාධපුරයේ ගියපු ගමන ගැන තමයි මේ vlog එකෙන් මම අද අරගෙන ආවේ. එහෙනම් බලමු මේ vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ගමන මම ගියේ වෙසක් පොය දවසට පස්සේ දවසේ. ඒ කියන්නේ වෙසක් පොය දවසේ රෑ 12 පහුවෙලා 12 මාරට විතර වගේ තමයි අපි ගමන යන්න පිටත් උනේ. මොකද පැය 7ක විතර ගමනක් මේ අනුරාධපුරයට යනවා කියන ගමන. ඉතින් වෙලාව ගොඩක් ඕන නිසා අපි රෑ 12 මාරට තමයි ගෙදරින් පිටත් උනේ. මෙන්න මේක නම් මම හම්බෙන් දැකලා තමයි අනමග වීඩියෝ කරගත්තේ. මේ අංකල් රිලවව ගහේ අත්තක තියලා යාට ඒක දිගේ යන්න අරිනවා. ඉතින් හරි ලස්සනයි නේද? දැන් නම් මේ උදේ 6:00 විතර ඇති. අපි උදේ කන්න නැවතුව යන මග. බලන්නකො මේක දැක්කහම මට පොඩි කාලේ මතක් වෙනවා. අපි උදේට කන්න කෑම ගෙදරින් අරගෙන ගියේ. ඉතින් අපි කෑම කන්න නැවතුනේ මෙන්න මෙතන. මෙතන හරිම ලස්සනයි. වැවක් එහෙම තිබුණා. වැවේ නම නම් ඇත්තටම මං හරියටම දන්නේ නැහැ. හැබැයි ඉතින් එතන හරිම ලස්සනයි. ඊට පස්සේ අපි කෑම එහෙම අරගෙන දැන් පිටත් වෙනවා අනුරාධපුරයට යන්න. මේ තඹුත්තේ ගම තමයි අපි කෑම කන්න නැවතුනේ. කොහොමද තව ටික දුරක් යන්න ඕන. අපි හිතුවා රුවන්වැලි සෑය ජයශ්‍රී මහ බෝධිය ළඟට ගිහිල්ලා එතන තියෙන මල් කඩවලින් මල් ගන්නවට වඩා පාර දෙපැත්තේ යන මග තියෙන කඩේකින් නවත්තලා මල් ගන්න එක හොඳයි කියලා. ඉතින් අපි ඒ විදියට මෙන්න මේ මල් පොකුර ගත්තා. බලන්නකො මල් ටික නම් හරිම ලස්සනයි. ඊට පස්සේ අපි එතනින් පිටත් වුණා අනුරාධපුර පූජා නගරයට යන්න. මේ ඉතින් පූජා නගරයට යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් ටිකක් අනුරාධපුරයට ළඟයි. මේ ඉන්නේ ශ්‍රාවස්තිපුර කියන නගරයේ. ඉතින් අපි ශ්‍රාවස්තිපුරත් පහු කරගෙන දැන් මේ අනුරාධපුර පූජා නගරයට යන ගමන් තමයි ඉන්නේ. අනුරාධපුරේ කියන්නේ හරිම වෙනස් පරිසරයක් තියෙන නගරයක්. මොකද මට ඒක ගොඩක්ම දැනෙන්නේ මම දකුණු පළාත ඉපදුණු කෙනෙක් නිසා. ඒ පරිසරයෙන් හාත්පසින්ම වෙනස් පරිසරයක් තමයි අනුරාධපුරයට ආවහම තියෙන්නේ. ඒක හරිම අමුතු හැඟීමක් තියෙන අනුරාධපුරයට ආවහම. ඒක ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් බලමු මේ vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් අපි ඉන්නේ අනුරාධපුරයේ. දැන් මේ පහු කරගෙන යන හැම ඉඩමක්ම වගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂිත භූමි විදියට තමයි නම් කරලා තියෙන්නේ.
මේ ගමන පැය 7කට වැඩි කාලයක් වාහනේ ඇතුළෙම යන්න වුණා. ඉතින් ගොඩක්ම තියෙන්නේ යන මග ගනිපු වීඩියෝ ක්ලිප්ස්. ඒක මටත් තේරුනේ වීඩියෝ එක එඩිට් කරද්දි. ඉතින් මම හිතනවා ඔයාලා එක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ආසාවෙන් මගේ vlog එකත් එක්ක දිගටම ඉඳීවි කියලා. බලමු අපි ඉස්සරහට මේ vlog එකේ මොකද වෙන්නේ කියලා. දැන් මේ පහු කරගෙන යන්නේ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය. දැන් අපි පූජා නගරයට ඇවිත් ඉන්නේ. දැන් මේ පාකින් එකට යන්න තමයි හදන්නේ වාහනේ පාක් කරන්න. ඊට පස්සේ අපි මුලින්ම රුවන්වැලි සෑය වඳින්න තමයි යන්න හිතාගෙන ඉන්නේ. වාහනේත් පාක් කරලා අපි රුවන්වැලි සෑයට ආවා. රුවන්වැලි සෑය ළඟ එදා පෝයට පස්සේ දවසේ නිසා වෙන්න ඕන ගොඩාක් සෙනග හිටියා. ඉතින් ඔයාලත් බලන්නකෝ. සෙනග වැඩි නිසාම මට වීඩියෝ ක්ලිප්ස් නම් හරියටම ගන්න බැරි වුණා. ඒකට ඉතින් මට සමා වෙන්න. මොකද හරියට සෙනග එදා ඉතින් වීඩියෝ ක්ලිප්ස් ගන්නවා කියලා හිතන්නවත් බෑ. ඉතින් මට පුළුවන් විදියට මම ඔයාලට වීඩියෝ එකක් එඩිට් කරලා දාන්න ඕන නිසා මේ විදියට හරි මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ තියෙන්නේ රුවන්වැලි සෑයේ කවදාවත් මිනිස්සුන්ට විවෘත වෙන්නේ නැති දොරටුව.
ඒ කියන්නේ මේක කවදාවත් විවෘත කරලා තියන්නේ නැහැ. මතයක් විදියට තියෙනවා දෙවියන් වගේම නාගයන් මේ දොරටුවෙන් රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න එනවා කියලා. ඉතින් ඒ නිසා තමයි ඒ දොරටුව විවෘත කරන්නේ නැත්තේ. රුවන්වැලි සෑයේ අපි පැය 2ක් විතර හිටියා. දැන් මේ බෝධිය වඳින තමයි යන්න හදන්නේ. බලන්නකෝ ඉතින් මේ දෙන්න ටැප් එකෙන් වතුර බොන හැටි. හරිම ලස්සනයි නේද? දැන් බෝධිය වඳින්න ආවා. බෝධිය ළඟත් හරියට සෙනග. බලන්නකො මගේ මූණේ හැටි. ඒ කියන්නේ මේ දවසම හරිම මහන්සි. මේ වෙලාව දැන් හවස 2:00 විතර ඇති. තාම දවල්ට කෑම කාලත් නැහැ. ඉතින් ඒ නිසා තමයි මම ওই විදියට ඉන්නේ. දැන් අපි යන්නේ තූපාරාමයේ වඳින්න. තූපාරාමය ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. තූපාරාමය කියන්නේ ලංකාවේ පළවෙනි චෛත්‍ය. ඊළඟට බලන්නකෝ අපි සමාධි පිළිම ළඟදී කියන ඒවා. ජම්බර අනේ වුරුනම් හදන්න පමල් වලට. ජපන් ඒ මොන්නමද? Meme hespe. Basikan ඒකයි ගන්න. මට ගන්න. අනේ කමන්න නැහැ සෙනක නැහනේ. ඔයාලා බලනවා ඇති නේද මොකද්ද ජපන් ජබර කතාව කියලා. අපි සමාධි පිළිමය ළඟදී මෙන්න මේ දම්පාට මල් පොකුර ගත්තා. අපිට ඇත්තටම එකපාර මේ මල් පොකුරේ නම මතක නැති වුණා. ඉතින් අපේ නංගි බොරු නම් හද ඒ මල් පොකුරට නම් දැම්මා. ඇත්තටම ඉතින් ඒ නම් මල් පොකුරේ නම දියබෙරළිය. පස්සේ තමයි ඉතින් නම මතක් වුණේ.
ඔන්න ඕක තමයි එතනදී උනේ. සමාධි පිළිමය ළඟට ගියාම එහා පැත්තෙන් මිරිස වැටියක් පේනවා. ඉතින් මිරිස වැටිය නම් වඳින්න අපිට යන්න වෙලාව මදි වුණා. අපි ඉතින් ඈත ඉඳලා බලාගෙන ඉඳලා ආවා. බලන්නකො ඊළඟට අපේ කට්ටිය කියන්නේ මොනවද කියලා. දැන් අපි කීයේ ඉඳලා බත් කනවා? කාලා කන්න ඉඩකුත් නැහැ බඩේ. එකේ ඉඳන් ඔයා ගිහිල්ලා බලලා මට කියන්න මං එන්නම් එතකොට. මං ඉස්සෙල්ලත් කිව්වනේ අපි 2:00 වෙද්දිත් කාලා හිටියේ නැහැ දවල්ට. මේ සමාධි පිළිමය ළඟට ඇවිල්ලා එහෙට මෙහෙට කැරකි හිටියා. හවස 4 විතර වෙලා දැන්. ඒත් කාලා නැහැ. ඉතින් හැමෝටම දැන් බඩගිනි. දවසට මර උදේ කාපු එක විතරක් නිසා. ඉතින් අපි ඊට පස්සේ කුට්ටම් බොකුණත් බලන්න ගියා. ඉතින් ඔය අතරේ සමාධි පිළිමය ළඟ ඉඳලා වාහනේ ළඟට එන ටිකේදී තමයි අර බත් කන්න යමු කියලා බල්ලෝ ටිකක් බත් කකා හිටියා. ඉතින් අපිටත් යන්නලු එතරට බත් කන්න අපේ කට්ටිය කිව්වේ ඒ විදියට තමයි. ඒක තමයි ඉතින් අර කතාවේ උනේ. දැන් අපි අබේ වැවත් පහු කරගෙන මේ යන්න හදන්නේ දවල්ට කෑම කන්න තැනක් හොයාගන්න තමයි. මොකද අපි හිතුවේ දන්සල් තියේවි කියලා. ඒ දන්සල් තිබුණේ නැහැ. ඉතින් අපි අන්තිමේදී හවස 4:00ට විතර තමයි දවල්ට කෑම ගත්තේ. දැන් ඊට පස්සේ අපි මේ ගෙදර එන්න තමයි පිටත් උනේ. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. එහෙනම් බයි.